විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ නාලිකාවේ අරමුණ ගම්මානයක තොරතුරු ඔබ වෙත ගෙනහැර පෑම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ සේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රබල වටිනාකමක් සහිත හීරැස්ස හීන් එරබදු නැත්නම් අස්ථි සංහාර කියන ශාකය පිළිබඳව. මේ ශාකය පිළිබඳව කතා කරොත් මේ ශාකයේ තියෙන විශේෂත්වය තමයි මේ ශාකය වර්ධනය වෙන්නේ නැත්නම් මේ ශාකයේ කඳ හතරස් ස්වරූපයක් ගන්නවා. මේ දකින්න ඔබ හතරස් ස්වරූපයක් තියෙන කඳක් තමයි මේ ශාකය තුල තියෙන්නේ. මේ හතරස් ස්වරූපය. ඒ වගේම හන්දි විදිහට තමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ ශාකයේ කඳ හන්දි විදිහට තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හන්දි වල අපිට දකින්නට පුළුවන් කොළ. හැබැයි පර්ණත අවස්ථාව තුළ කොළ හැලීමක් දකින්නට පුළුවන්කම තිබෙනවා ශාකයේ. ඒ වගේම මේ ශාකය තවත් ගසක එටිලා ගමන් කරන ස්වරූපයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ශාකය ගත්තාම ඖෂධ විද්‍යාත්මකව වැදගත්කම ගත්තාම අස්ථි සංහාර කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ ශරීරයේ අස්ථි බිඳුනට පස්සේ ඒ අස්ථි ශක්තිමත් කිරීමට නැත්නම් මේවා පැහැසීමට අවශ්‍ය කරන ඖෂධීය වටිනාකමක් මේ ශාකය තුළ තියෙනවා. ඉතින් මේ ශාකය වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රබල වශයෙන් ඒ සඳහා භාවිතා කරනවා අස්ථි පැහැසීම සඳහා. ඒ නිසා තමයි මේකට අස්ථි සංහාර කියන නම වැටලා තියෙන්නේ. ඒ වගේම ඉදිමුම හන්දිපත්ත මරුව වගේ අවස්ථාවලත් මේ ශාකය විශේෂයෙන්ම තම්බලා අරගෙන දෙහිත් එක්ක ගලගාලා නැත්තම් මෙරිකලා ආලේපයක් වශයෙන් භාවිතා කරනවා. එහෙමත් නැත්තම් මේ ශාකය තම්බලා අරගෙන යුස විදිහට පානය කිරීමටත් දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල මේ ශාකය මේ හන්දි වලින් කඩලා අරගෙන කඳ ව්‍යංජනයක් විදිහට භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ව්‍යංජනය සෑදීමේදී සැලකිලිමත් විය යුතුයි. හරියාකාරව නොපිස්සොත් කටකහන ස්වභාවයටත් පත් වෙනවා. ඒ නිසා ඊටමත් දන්නා කෙනෙක්ගේ උපදෙස් මත මෙය ව්‍යංජනයක් විදිහට සකස් කරගෙනත් භාවිතා කරන්නට පුළුවන් කියන එක මතක තියාගන්න ඕන. ඉතින් මේ විදිහට ගම්මාන ආශ්‍රිතව නොයෙකුත් තොරතුරු අපගේ YouTube නාලිකාව හරහා එකතු වීම තුළින් The Village Living Arts නාලිකාව තුළින් ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ YouTube නාලිකාවත් සමග නිරන්තරයෙන් රැඳී සිටින්නට කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. බෙහෙවින්ම ස්තුතියි.